හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයගලන්ට අද මම බබා එක්ක වෙනද වගේ ලස්සන vlog එකක් නෙවෙයි අරගෙන ආවේ මම මෙන්න මේ පේන ඩිස්ක්‍රිප්ෂන් එකත් එක්ක මේ ෂෝට් වීඩියෝ එක මේ ළඟදී අප්ලෝඩ් කරා. ඉතින් ඒකට සෑහෙන්න මම හිතුවටත් වඩා views ඇවිල්ලා තිබුණා. ඒ වීඩියෝ එක බලපු ගොඩාක් අය මගෙන් අහලා තිබුණා ඇයි බබා නිසා ජොබ් එකකින් අයින් වුනේ මොකක්ද හේතුව කියලා. ඒකට උත්තරයක් අරගෙන තමයි මම අද ආවේ. මේ තියෙන්නේ මම ඒ වීඩියෝ එකට දාපු ෆුල් ඩිස්ක්‍රිප්ෂන් එක. බබා ලැබෙන්න කලින් මම වැඩ කළේ කොළඹ. එක පාරටම මම ගොඩාක් අසනීප වෙන්න පටන් ගත්තා. ඉතින් බලනකොට තමයි ડોක්ටර් මට කිව්වේ මෙයා මගේ බන්දියට ඇවිත් ඉන්නේ කියලා. මගේ ගෙවල් තියෙන්නේ වැලියුවේ. ඉතින් කොළඹ ඉඳන් කිලෝමීටර් 300 ගානක දුරක් තියෙනවා වැලියුවේට. මගේ හස්බන්ඩ්ටත් නිවාඩු හම්බ වෙන්නේ මාසෙකට සැරයක්නේ. ඉතින් කවුරුත් නැතුව මට කොළඹ තනියම ඉන්න අමාරුයිනේ. ඉතින් ඒක නිසා කැමැත්තෙන් හරි මගේ පැටිය වෙනුවෙන් මට මගේ ජොබ් එකෙන් අයින් වෙන්න වුණා. ගොඩක් අය අහලා තිබුණා ප්‍රෙග්නන්සි එකේ මුල් කාලේ මට ගොඩාක් අමාරු වුණාද වැඩ කරගන්න බැරි වුණේ ඒ නිසාද කියලා. ඇත්තටම ඔව් මට මුල් මාස 3 නෙමෙයි මාස 5ක් විතර යනකම්ම ඔළුවවත් උස්ස ගන්න බැරි තරමට අමාරු වුණා. උදේ 7ට විතර පටන් ගත්තාම ආපහු හවස 6-7 විතර වෙනකම්ම මුළු දවසම මට වොමිට් වුණා. මුළු දවසම මට ඔළුවවත් උස්සගෙන ඉන්න බැරි වුණා. හැම වෙලේම පේන්ට් වෙනවා වගේ වෙනවා. මොකද්ද කියන්න මට තේරෙන්නේ නැහැ. ඇඟට පුදුම තරම් අමාරුයි. මුල් මාස 3-4 ඉවර වෙනකම්ම මම 5-6 වතාවකට වඩා හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉඳලා තියෙනවා. දවස පුරාම වොමිට් වෙනකොට මට ලෝ ප්‍රෙෂර්, ලෝ බ්ලඩ් ෂුගර් ආවා. ඉතින් ඒක නිසා හොස්පිටල් එකට අරන් ගිහපු ගමම මට සෙලයින් දෙනවා. ඒ වගේම වොමිටින් නතර වෙන්න ඉන්ජෙක්ෂන් දෙනවා. එහෙම කළා දවසක් විතර යනකොට තමයි ඔන්න ආපහු හරියන්නේ. ඒ බෙහෙත් වලටත් දවස් දෙකක් අඩු වෙලා තිබිලා සතියක් විතර ගියාට පස්සේ ආයෙත් අර තිබ්බ වගේම අමාරු වෙන්න පටන් ගන්නවා. ඇත්තටම මගේ ප්‍රෙග්නන්සි එකේ මුල් කාලේ මම දවස් යනකම් ඇඟිලි ගන්න හේතුව මට ඒ දවසේ පැය 24 ගෙවා ගන්න තිබුණ අමාරුව නිසා. මම මාස 4ක් යනකම් බත්තටයක් කටේවත් තිබ්බේ නැහැ. මොකද මට බත් දකිනකොටත් වොමිට් වෙනවා. කවුරු හරි කෙනෙක් කනවා බලාගෙන හිටියත් වොමිට් වෙනවා. ඉතින් ඒ හැම දවසකම මම නූඩල්ස්, පැස්ටා, ඉඳිආප්ප ආප් මේ වගේ දේවල් විතරමයි කෑවේ. මම දන්නේ මේක මට විතරද මෙහෙම වුනේ කියලා. තව කාට හරි මෙහෙම වෙලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. කොයිතරම් වේදනාවක් වින්දත් එයාව මගේ අතට ගෙනත් දුන්නු ඒ මොහොතේ මට ඒ හැම වේදනාවක්ම අමතක වුණා. ඉතින් ජොබ් එකකින් අයින් වුණ එකට මම තාමත් දුක් වෙන්නේ නැහැ. මොකද එයා වෙනුවෙන් මට දැන් ඕනම දෙයක් අතාරින්න පුළුවන්. ජොබ් එකක් නැහැ කියලා මගේ පැටියගේ වගකීම් මට අතාරින්න බැහැනේ. ගෙදරට වෙලා නිකම්ම ඉන්නේ නැතුව මගේම කියලා බිස්නස් එකක් ඒ නිසා මම පටන් ගත්තා. ඒ වගේම මම මගේ ස්ටඩීස් ආයෙමත් ස්ටාර්ට් කරා. ඉතින් ජොබ් එක කියන්නේ හැමදේම තීරණය වෙන තැන නෙවෙයි. සමහර අය මට දොස් කියලා තිබ්බා. බබා නිසා ජොබ් එක අතහැරියා කියලා. සමහර අය මට හොඳ කියලා තිබ්බා. බබා නිසා හැමදේම අතාරින්න අපි පුරුදු වෙන්න ඕනේ කියලා. මම හිතන්නේ ඒක අපි දෙගොල්ලටම සාපේක්ෂයි. කෙනෙක් ජොබ් එකක් කරන්නේ ඒක Tamanට කළ යුතු නිසා. තව කෙනෙක් ජොබ් එකක් අතාරින්නේ ඒ ජොබ් එක කිරීමේ අත්‍යවශ්‍යතාවයක් එයාට නැති නිසා. ඉතින් අපි මේ දෙගොල්ලන්ගේම මතයට ගරු කරන්න ඕනේ. තමන්ගේ දරුවව තව කෙනෙක් ළඟ පරිස්සමට තියලා යන අම්මා කෙනෙක්ගේ හිතේ තියෙන දුක මට අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මට ඒ දේ කරන්න තරම් හයියක් නැති නිසා ඒකට ශක්තිමත් හිතක් තියෙන අම්මලාට මම ඇත්තටම ගරු කරනවා. ඒ වගේම තමන්ගේ දරුවෝ වෙනුවෙන් හැමදේම කැප කරගෙන ජීවත් වෙන්න බැරි තරමටම ආර්ථික අපහසුතා තියෙද්දිත් ඒ දේවල් දරුවෙක්ට දැනෙන්නවත් නොදී හැමදේම හංගගෙන දරුවෝ වෙනුවෙන් ඔයාගේ මුළු ජීවිතේම කැප කරන අම්මලාටත් මම ගොඩාක් ගරු කරනවා. ඔය දෙගොල්ලොම හරිම ශක්ති සම්පන්නයි. ඉතින් අම්මේ අපිටත් වඩා හොඳ පරම්පරාවක් අනාගතයට දායාද කරන වගකීම තියෙන්නේ අපේ අත්වලට. ඒගොල්ලන්ට ලස්සන අනාගතයක් අපි හදමු. ඒගොල්ලන්ට සුරක්ෂිත අනාගතයක් අපි හදමු. මොන දේ නැතත් මේ ලෝකේ උත්තරීතරම পদවිය අපිට ලැබිලා තියෙනකොට තවත් මොනාට දුක් වෙන්නද? එහෙනම් ඉතින් අතට ගිහින් එන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.